මේ සාකච්ඡාවේ පදනම වෙන්නේ විශේෂයෙන්ම නීතිය සමාජ භාරය හැටියට අපි යම් අධ්‍යයනයක් පටන් අරගෙන තියෙනවා. තාම ඉන්නේ මූලික පියවරක. ඉතින් මේකේ පදනම වෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ ග්‍රාමීය දේශපාලනය හැසිරෙන්නේ කොහොමද? විශේෂයෙන්ම ග්‍රාමීය දේශපාලනය ඇතුලේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒක අපි යම් විදිහකට අර ස්ථානගත කරන්න හදන්නේ විශේෂයෙන් පහුගිය අවුරුදු දෙක වගේ ඇතුළත ලංකාවේ දේශපාලනයේ වෙනස් වුණායයි කියන වෙනස ඇතුළේ දේශපාලන සංස්කෘතියේ සිද්ධ වුණායයි කියන වෙනස ඇතුළේ කරගලය සහ ජනතාව දේශපාලනිකව ක්‍රියාකාරීව මැදිහත්වීම ඒකම යම් විදිහකට මැතිවරණ ප්‍රතිඵල කළා බලපාලා තියෙනවා. ඉතින් මේ තුල රටේ සංවාදයක් ඇති වෙලා තියෙනවා. දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති වෙලා තියෙනවා කියන. නමුත් ඇත්තටම මේ දේශපාලන සංස්කෘතියේ වෙනස ගම්මට්ටමේදීත් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සු එදිනෙදා තමන්ගේ ගමේ දේශපාලන සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේදී මේ වෙනස සිද්ධ වෙලා තියෙනවද? නැත්නම් ඒක වෙන විදිහකටද වැඩ කරන්නේ කියන එක අවබෝධ කර ගැනීම සඳහා තමයි විතර මේ අධ්‍යයනය අපි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි හිතුවේ විශේෂ මේක මයින්ඩ් පුළුවන් හොඳම වෙලාව තමයි පළාත් පාලන මැතිවරණය. මොකද මිනිස්සුන්ට ගමේ දේශපාලනට කිට්ටුම මොහොත පළාත් පාලන මැතිවරණේ. ඉතින් ඒකෙදී ඒක ආශ්‍රිතව තමයි මේ කරගෙන ඉන්නේ. ඒතකොට අපි පළවෙනි පියවර අපි කරේ මැතිවරණයට කලින් සතියකට විතර කලින් කරේ. ඒක සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාව අපි දැන් මේ කරන්නේ. විශේෂයෙන් මම හිතන්නේ ඒකෙදී ඔයා සම්බන්ධ වෙනවා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතව ගම්මානවල තිබ්බ මේ කොහොමද මේ කාරණේ සුද්ධ වුණේ කියන එකෙදී. ඒකෙදී ඕගොල්ලෝ දැකපු විදිහට ඔයයි චතුරංගයි කරපු ඒ සම්බන්ධ වීමේ අධ්‍යයනයන් ඇතුලේ මිනිස්සු මේ දේශපාලනයේ ඇතුලේ විශේෂම ඡන්දේ කිට්ටුව ග්‍රාමීය දේශපාලන ඒ මොහොතේ හැසිරෙන විදිහේ මොන වගේ දේවල්ද මෙහෙම පේන්න තියෙන මොන වගේ වෙනස්කම්ද නැත්නම් මොන වගේ ප්‍රධාන දේවල්ද අපිට දකින්න පුළුවන් කියන එක නිකන් ඔයාගේ මූලික අදහසක් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් ඒ කියන්නේ මගේ ප්‍රධාන වශයෙන් මගේ නිරීක්ෂණ තියෙන්නේ උතුරු පොදුවේ ගත්තොත් උතුරු මැද පළාත කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොළොන්නරුව දිස්ත්‍රික්කය ප්‍රධාන කොට ගත්තොත් ඒකෙත් ප්‍රධාන වශයෙන් සිංහල බහුතරයක් වෙසෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයම නැත්නම් දැන් මේ මැතිවරණයට දාන නම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ගත්තොත් ඒවැ මගේ අපි ගත්ත අපේ නිරීක්ෂණය තමයි ඡන්දෙන් දිනන්නේ කවුද කියන එක මේ මැතිවරණේ හැමෝම සක්සුදක්සේ පැහැදිලිව තිබුණා. ඒක බලයට පත්වෙච්ච පක්ෂය ප්‍රධාන ඡන්ද දෙකක් ඉවර වෙලා වැඩි කාලයක් ගත වෙලා නැහැ. ඒක නිසා මිනිස්සු ඒ රැල්ල ඒ ආපු ඒ නන්දුව හිමම තිබුණා. ඡන්ද ප්‍රකාශ කිරීමේ උනන්දුවේ වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි නමුත් බලය කොහෙටද හැරෙන්නේ බලය කොයි තලයකද ගමන් කරන්නේ කියන එක පිළිබඳ ලොකු පැහැදිලිතාවයක් තිබුණා. හැබැයි තවත් නිරීක්ෂණයක් තමයි අපිට සාමාන්‍යයෙන් ඡන්දයක තියෙනවා මේ ප්‍රධාන කඳවුරු කීපයක් තියෙනවා. එකක් හෝ දෙකක් ප්‍රධාන වශයෙන් ප්‍රධාන කඳවුරු දෙකක් සහ තවත් පක්ෂ කීපයක් සාමාන්‍යයෙන් ඒ තීරණයට සම්බන්ධ වෙනවා. හැබැයි අපේ නිරීක්ෂණයේ තිබ්බ එකක් තමයි ප්‍රධාන පක්ෂය පැහැදිලි දිනන පක්ෂය කියලා බොහෝ විට පේන්න තිබුණා. ප්‍රතිඵලයෙන් පස්සේ අපි ඒක හිමම දැක්කා ඒ ප්‍රදේශවල. හැබැයි විරුද්ධ පක්ෂ විදිහට ගත්තොත් ඒ තිබ්බ පක්ෂ සහ අපේක්ෂක පිළිබඳව ජනතාවට ලොකු අපැහැදිලිතාවයක් තිබුණා. ඉස්සර අපි දන්නවා මේ පක්ෂයේ ලකුණ මේක, මේ පක්ෂයේ නම මේක, මේ පක්ෂයේ ග්‍රාමීයව බිම්මට්ටමේ අපේක්ෂකයා මෙයා හෝ ප්‍රධාන සංවිධායකයා හෝ ප්‍රධාන ග්‍රාමීය දේශපාලඥයෝ මේගොල්ලෝ. ඒක හරි පැහැදිලි. හැබැයි පහුගිය කාලේ දේශපාලනයේ හැසිරෙච්ච විදිය ලංකාවේ ජාතික තලයේ දේශපාලනයේ එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ වෙනවා. ඔහුගේ පක්ෂයේ ඒ බලය පාර්ලිමේන්තු බලය උපයෝගී කරගෙන වෙනත් පක්ෂයක නායකයෙක් බලයට ගේනවා. එතකොට ඒ නිසාම ඒ පක්ෂයේද මේ පක්ෂයේද කියලා හොයාගන්න බැරි වෙනවා. ඊට සමාන්තර කාලවල පක්ෂ මාරු කිරීම ගොඩකුත් වෙලා තියෙනවා. ඊට පස්සේ තව පක්ෂ දුර්වල වීමවත් එක්ක තවත් සන්දාන හැදිලා තියෙනවා. දැන් මේ ඔක්කොම එක්ක මේ ප්‍රාදේශීය තලයේ විපක්ෂ දේශපාලඥයෝ කොහේ කවුරු කොතනක මොන පක්ෂය නියෝජනය කරමින් කවර දේශපාලනයක් කරනවද කියලා ගම්වල ජනයාට විශාල අපහැදිලිතාවයක් තියෙනවා. දැන් ප්‍රධාන පක්ෂයේ විදිහට හිටපු ජාතික ජනබලවේගය ඇරෙන්න අනිත් පක්ෂයක ඇහුවොත් එහෙම ඒ හැම පක්ෂයකම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉඳලා තියෙනවා. කැපිපෙන්න බිම්මට්ටමේ දේශපාලඥයෝ ඉඳලා තියෙනවා. හැබැයි එක්කෙනෙක්ගේ ඇහුවොත් එහෙම මෙයා මේ වර මොන පක්ෂයෙන්ද තරඟ කරන්නේ? කාටවත් එයාගේ පක්ෂය කියන තරම් නම දන්නවා, පුද්ගලයාගේ නම දන්නවා, ප්‍රසිද්ධයි. හැබැයි මොන පක්ෂයේද? ඒ පක්ෂයේ ලකුණ මොකක්ද කියන එක ලොකු අපහැදිලිතාවයක් තියෙනවා. ඒකෙන්ද සමහර ලාවට අර මේකෙදි මේ පක්ෂයටනේ ලකුණකට ඡන්ද දෙන්න ඕනේ. හැබැයි ලකුණ විශ්වාස කළ ඡන්ද දෙද්දි සමහර ලාවට ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන අපේක්ෂකයා මේ වෙනකොට තරඟ කරන්නේ වෙන පක්ෂයක වෙන්න පුළුවන්. ඒ තරම් ලොකු වික්ෂිප්තතාවයක් තමයි විපක්ෂය සම්බන්ධයෙන් ජනතාවට තියෙන්නේ. විපක්ෂයට සහාය දෙන්න, ආණ්ඩු පක්ෂයට විරුද්ධව ඡන්ද දෙන්න හිතන පුද්ගලයාට පවා.
ඒක ප්‍රධාන නිරීක්ෂණයක් තමයි අපිට හම්බ වෙච්ච. අනිත් පැත්තට අර මේ ලොකු කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා දූෂණ විරෝධය ලංකාවේ දේශපාලනයේ ජරාජීර්ණ වෙලා ඒ අර ගසා කෑම ලංකාවේ දේශපාලන සංස්කෘතිය යන්න පුළුවන්ගේ ජරාජීර්ණභාවයේ උපරිමයකට ගිහිල්ලා තමයි මේ අලුත් ආණ්ඩුව බිහි වෙන්නේ කියලා. ඒ තර්කයන් දිහා ඒ විදිහටම මිනිස්සු තාමත් බලනවා. ඒ කියන්නේ විරුද්ධ පක්ෂ දිහා බලද්දී ඒ බිම්මට්ටමේ විරුද්ධ පක්ෂවල ඉන්න අපේක්ෂකයන්ගේ ඒගොල්ලෝ පහුගිය කාලේ කොහොමද හැසිරුණේ කියන එක පිළිබඳව ජනතාවගේ ඇසෙස්මන්ට් එකක් තක්සේරුවක් තියෙනවා. ඒගොල්ලෝ මෙච්චර හොරා කාලා තියෙනවා, මෙච්චර හම්බ කරලා තියෙනවා. සමහරු කියනවා මෙයා මෙච්චර හම්බ කළත් ගමට වැඩක් කරලා තියෙනවා, සමහරු කියනවා වැඩක් කළාම නැහැ. එතකොට දන්නවා ඒ කියන්නේ බිම්මට්ටමේදී පක්ෂයට වඩා අර මං කිව්ව දැන් පක්ෂය අපහැදිලිුණත් ඒ නායකත්වයේ පැහැදිලිනේ. වෙයි මේගොල්ලන්ව මිනිස්සු මනින්නේ අර කියපු ප්‍රධාන දේශපාලනය පිළිබඳ වෙන අර ඒ ජනතාවට පොදුවේ ගොඩනැගිච්ච විරෝධය ලංකාවේ අර පද්ධතියක් විදිහට දේශපාලන පද්ධතියක් විදිහට ලංකාවේ අපු විරෝධය ඇසුරෙන් ගොඩනැගුණු තර්ක මත තමයි ජනතාව බලන්නේ දූෂිතයින් කවුද හොරුන් කවුද වංචාකාරයින් කවුද තමන් පුද්ගලික අභිවෘද්ධියට දේශපාලනය පාවිච්චි කළේ කවුද ඒ නිසාම ඒ විරුද්ධ පක්ෂවල අයව පවා ඒ තක්සේරු කිරීමේ වැදගත් සාධකයක් විදිහට තිබ්බා ඒ චරිතවල. අනිත් පැත්තට තියෙන එක තමයි අපේ නිරීක්ෂණය දැන් අර අපි කියන අර අනුග්‍රහක දේශපාලනේ කියන්නේ සරලව බඩු බෙදනවා වගේ එකක් තරම් සරල නොවුනත් ඒක බඩු බෙදලා තියෙනවාද? ඒ බඩු බෙදීමේදී අඩුම ගානේ පොදු වැඩවලට උදව් කරලා තියෙනවා නම් ඉස්කෝලේට ක්‍රීඩා භාණ්ඩ දීලා තියෙනවද? පාරට තර දාලා දීලා තියෙනවද? ලයිට් එක දාලා දීලා තියෙනවද? ඒව තාම වැදගත්. එහෙම කරපු අයට මොන පක්ෂයෙන් ඉල්ලුවත් මිනිස්සු යම් මනාපයක් තියෙනවා ප්‍රධාන ධාරාවට විරුද්ධව යන්න කැමති අයට. හැබැයි ඒකෙදි පවා අර මම කලින් කියපු සාධකයේ තිබුණේ තමයි මෙයා මොන පක්ෂෙන් ඉල්ලනවද කියලා දන්නේ. අපහැදිලි. ඒක ප්‍රධානම මං හිතන්නේ මේ කියන්නේ ප්‍රධාන ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දෙ දුන්න අය ලකුණකට ඡන්දෙ දීලා තියෙනවා. සමහරවිට ඒ ලකුණ නියෝජනය කරන පුද්ගලයා කියලා හිතපු පුද්ගලයාට නෙමෙයි වෙන්න පුළුවන් ඒ ඡන්දය වැටලා තියෙන්නේ. ඒ ගැටලුව තිබුණා. ඒකේ මේ මං අපි දැන් අපි විවිධ තැන්වල මේ අධ්‍යයනය කරන්නේ උතුරේ නැගෙනහිර වතුකරේ දකුණු පළාතේ මේ හැම තැන්වල සමහර වෙලාවටමයි සමහර තැන්වල එක එක තැන්ට අත්දැකීම් සමහර දේවල් වෙනස් වෙලා තිබුණා. දැන් සමහර තැන්වල අපිට කියපු කාරණයක් තමයි අර මිනිස්සු මොනවා කිව්වත් අර දන්න මූණක් අපේ එකා කියන පදනමින් ඡන්දෙ දුන්නා කියන එක. ඒතකොට සමහර මිනිස්සු අර හොරකම් කරාද නැද්ද කියන එක පවා අමතක කරන්න සූදානම් අපිට ඉන්නේ මෙයා තමයි කියන එක. නමුත් ඔයාගේ අත්දැකීම ඇතුළේ ඔයා කියන්නේ ඊට වඩා වෙනස් වෙලා තිබුණාද ඒ ඔයගොල්ලන්ගේ ඔයා අධ්‍යයනය කරපු ප්‍රදේශය ඇතුලේ මිනිස්සු ඊට වඩා දේවල් ගැන හිතලා බලලා තිබුණා මේ වෙලාවේ කියන එකද? ඔව්. පොදුවේ ගත්තොත් එහෙම දෙයක් ජනතාවගේ තිබුණා. හැබැයි අනිත් පැත්තට අර අපේ දැන් උදාහරණයක් ග්‍රාමීය මට්ටමේදී ඥාතීත්වය සමහර ගමක ඥාතීත්වය ඉතාම වැදගත් සාධකයක්. හැබැයි ඒ ඥාතීත්වයේදීත් සමහරව අපිට හම්බ වුණා එයාගේ ඥාතිය නිසා එයාගේ කැම්පේන් එකට එයාගේ වැඩවලට උදව් කරලා තියෙනවා. සමහරවිට ඒකට සල්ලි එකතු කරන්න කැලේ මී කඩපු අය පවා අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි ඡන්ද දෙන්නේ යාට නෙමෙයි කියලා කියනවා. ඒකට ඒගොල්ලෝ අර ඥාතීත්වය මත උදව් කරලා තියෙනවා. කැන්වසින් පවා ගිහිල්ලා තියෙනවා. හැබැයි කියනවා මම ඡන්ද දෙන්නේ නම් යාට නෙමෙයි කියලා. ඒකට මිනිසුන්ට වෙන ඒක දේශපාලන සදාචාරයක් තියෙනවා. ඥාතීත්වය තාම වැදගත්. සමහරවිට ඒක තව දැනක කුලය වෙන්න පුළුවන්, තව දැනක ජනවාර්ගිකත්වය වෙන්න පුළුවන්. හැබැයි දේශපාලනයේ අලුත් ආචාර ධර්මයන් පිළිබඳව මිනිස්සු නම්දු වෙනවා. මගේ ඥාතියා වුණාට මුණට පේන්න උදව් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඡන්දෙදී යා හොඳට දේශපාලනය කරපු එකේ නෙමෙයි පුද්ගලික අභිවෘද්ධියට විතරයි බැලුවේ. ඒක සලකලා යා ඊට විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන්. මේක මගේ අනුමානයක් වෙන්න පුළුවන්. දැන් අපි කතා කරපු එකදී තීරජය දැකෙනකො උතුරු නැගෙනහිර සහ වතුකරේ තැන්වල සහ ඊට පස්සේ අපි දකුණේ අපි අධ්‍යයනය කරා හම්බන්තොට සහ හිඟුරක්ගොඩ. සූරියව සහ හිඟුරක්ගොඩ. දැන් සූරියව සහ හිඟුරක්ගොඩ කියන දෙකේම දැන් ඔයා හිඟුරක්ගොඩ කියන අත්දැකීම සහ සූරිය වැව තියෙන අත්දැකීමත් ඇතුලේ මිනිස්සුන්ට යම් විදිහකට අර එච්චරම ලොකුට වැදගත් නැහැ මේ තමන්ගේ කෙනින් මෙන එක වගේ එකක් තිබුණා. නමුත් නැගෙනහිර හරි වතුකරේ හරි ඊටාම වැදගත් තමන්ගේ යූනියන් එකේ මිනිස්සයා. ඒතකොට ඒකෙන් පැහැදිලි වෙනව හිතේ තේරෙන එක තියෙනවා කියන්නේ ලංකාවේ තාම සුළු වර්ග නැත්තම් ජනවාර්ගිකව හරි මොන හරි පීඩාවට පත් වෙච්ච මිනිසුන්ට මේ සිස්ටම් එක ගැන ලොකු විශ්වාසයක් නැහැ තාමත්. ඒ වෙනුවට තමන්ගේ කවුරු දන්න මිනිස්සෙක් ඒගොල්ලන්ට අවශ්‍යයි තමන්ට වැඩක් කරගන්න නම්. නමුත් සමහරවිට දකුණේ සිංහල සමාජයේ බහුතර සමාජයට මේ සිස්ටම් එක තමන් සිස්ටම් එක ගැන වඩා විශ්වාසයක් තියෙනවා වගේ එකක් ගැන අපිට එහෙම එකක් ගැන මේක තාම මූලික අදහසක් වෙන්න පුළුවන්. නමුත් එහෙම එකක් ගන්න අපිට හිතන්න පුළුවන් මේ ඡන්ද ප්‍රතිඵලය ඇතුළේ කියලා. හැබැයි ඒක මෙහිම හිතන්න පුළුවන් නේද? ඒ කියන්නේ ජනතාවට සිස්ටම් එක සිංහල කියලා තහවුරු වීම. සිංහල ප්‍රජාව ඉන්න බහුතරයකට ඒක ඒ සිස්ටම් එක අපෙන් පරිබාහිර එකක් නොවන්නේ
ඒ සිස්ටම් එකේ ආධිපත්‍ය දරන ප්‍රධාන පක්ෂය සිංහල බහුතර පක්ෂයක්. හැබැයි සිංහල බහුතර නොවන ප්‍රදේශයක ඒ සිස්ටම් එක සිංහල බහුතර පක්ෂයක් වීමම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ තමන්ගේ ජනවර්ගය පිළිබඳව ඊට අනන්‍ය වූ ඒ ජනවාර්ගික පදනමක් සහිත පක්ෂයක් තෝරනවා වෙන්න පුළුවන්. හැබැයි අපේ සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශවල අපේ අත්දැකීම තමයි ඒකෙදී අර ඒ සිස්ටම් එකේ ඉන්නම සිංහල පක්ෂ. එතකොට මේ සියල්ල සිංහල පක්ෂ. එතකොට ජනවාර්ගිකත්වය නෙමෙයි ඊට වඩා වෙනත් සාධක තියෙනවා බලන්න. ඒ කියන්නේ ඇත්තට ජනතික ජනබලවේගයේ යම් අදහසක් ගේන්න උත්සාහ කරමින් ඉන්නවා තවදුරටත් මේ ජාතීන් මත බෙදෙන්නේ නැති ජාතියක් අපි ගොඩනගන්න ඕනේ කියන එක. නමුත් ඒක සිංහල ජනතාවට ඒක පිළිගන්න තරම්ම පහසු නැහැ. දමිළ හෝ මුස්ලිම් ජනතාවට ඒක පිළිගන්න නේ. තාමත් ඒගොල්ලන්ට ආණ්ඩුව කියන්නේ සිංහල ආණ්ඩුවක්. සිංහල රජයක්. ඉතින් ඒක තමන්ගේ නොවේ ඉඳ තමන්ගේ කවුරු හරි ඉන්න ඕනේ කියන එක තියෙනවා. සිංහල ප්‍රදේශවල ජනතාවට මේක තමන්ගේ ආණ්ඩුවක් කියන එක පිළිගන්නවා නේ. ඔව් ඒකෙදි මම හිතන්නේ දැන් අපිට අනුමාන කරන්න පුළුවන් අපි සමහරලාට අහන්න දකින්න ලැබිච්ච අනිත් ප්‍රදේශවල ඒවත් එක්ක ගත්තාම සිංහල බහුතරයක් නොවන ප්‍රදේශවල ඒගොල්ලෝ මහමැතිවරණයේදී හෝ ජනාධිපතිවරණයේදී ගත්ත තීරණයට වඩා වෙනස් තීරණයක් මේ වෙලාවේදී ගන්නෙ. ඒකෙදී අර මොකද ඒගොල්ලන්ගේ පක්ෂත් බෙදිලා හිටියේ. ඒගොල්ලන්ගේ පක්ෂ උදව් කළේ එතකොට සිංහල අපේක්ෂකයෙක්. එතකොට දෙමළ අපේක්ෂකයෙක් හෝ මුස්ලිම් අපේක්ෂකයෙක් නෙමෙයි උදව් කළේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් සිංහල අපේක්ෂකයින් අතරින් වඩා හොඳ සිංහල අපේක්ෂකයා තෝරන්න ඒ අර්ථයෙන් ජාතික ජනබලවේගයට වැඩි බලයක් හම්බුණා වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඒ ලෝකැලිටි එකේ ප්‍රාදේශිකත්වය තුළ හිතනකොට සිංහල බහුතරයක් සිටින පක්ෂයකට වඩා තමන්ගේ අර ජනවාර්ගික ආගමික ඓතිහාසිකත්වයන් තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වීම මං හිතන්නේ ඒව තාම තියෙනවා. තියෙන ජාතිකත්වයේ හරි තමන්ගේ අනන්‍යතාවය කියන එක තාමත් දේශපාලනයේ ප්‍රධාන සාධකයක්. ඒක හොඳද නරකද? ඒක නරක කියන්නත් බෑ. හොඳ කියන්නේ හොඳද නරකද කියන එක. නමුත් ඒක සාධකයක් නොසලකා හරිය නොහැකි මගහරය නොහැකි සාධකයක් තමයි. සිංහල ජනතාවට ඒක බොහොම සාමාන්‍යකරණය වෙලා තියෙන එක හිතන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපිට ඒක හිතන්න තරම් ප්‍රශ්නයක් නොවුනට පේන එක තමයි ඒක හිතන්න තරම් ප්‍රශ්නයක් වෙච්ච පිරිසක් තාම ඉන්නවා. ඒක හිතන්න තරම් ප්‍රශ්නයක් විදිහට තියෙනවා. අපි මේ ටිකක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය දිහා බැලුවොත් දැන් ප්‍රධාන ආගියුමන්ට්ස් දෙකක් නේ ආවේ. ප්‍රධාන තර්ක දෙකක් ගෙනාවා. ජාතික ජනබලවේගය කිව්වේ රජයක් තියෙනවා. රජය අපි එතකොට ජාතික වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අපිට ඡන්ද දෙන්න කියන එක. එතකොට අනිත් පක්ෂ කිව්වේ ජාතික වැඩපිළිවෙල තිබුණට අපේ වැඩක් කරගන්න නම් ගමේ මිනිහෙකුට නේ. එතකොට මම කියන්නේ ගොඩාක් ජාතික මට්ටමේ අනිත් විපක්ෂ පවා කිව්වේ ගමේ මිනිහා තමන්ගේ. එතකොට මොකද ඒගොල්ලොන්ට වැඩිපුර ග්‍රාමීය දේශපාලනය ඇතුළේ මිනිස්සු හිටියේ මම පහුගිය කාලේ. එතකොට සමස්ත ප්‍රතිඵලය දිහා බැලුවොත් දැන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරා තමයි. නමුත් යම් පසුබෑමක් තියෙනවා කියලා ඒක සාකච්ඡා කරන්න පුළුවන්. යම් පසුබෑමක් කියන්නේ අවශ්‍ය ඡන්ද වලින් හරි බැලුවම පසුබෑමක් තියෙනවා. එතකොට යම් විදිහකට අර තාම ග්‍රාමීය දේශපාලනය තුළ අර විපක්ෂය ගෙනාපු ආගියුමන්ට් එක වැඩ කරනවා නේද? කියන්නේ කොච්චර කිව්වත් අපේ මිනිහෙක්ව අවශ්‍යයි අපිට කියන එක ග්‍රාමීය දේශපාලනය ඇතුලේ අර සමස්ත ජාතිකයක යන අතරේම අපේ මිනිහෙකුත් අවශ්‍යයි කියන දේශපාලනයේ තාම ග්‍රාමීය දේශපාලනය ඇතුලේ තීරණාත්මක සාධකයක්ද? හැබැයි අපේ මිනිහාව තීරණය කරන සාධකය මොකක්ද කියන එකේදී ඡන්ද ප්‍රතිඵලයේ පේන්නේ ජනමාර්ගිකත්වය සහ ආගමිකත්වය අරුණාම සිංහල බහුතර ප්‍රදේශවල අපේ මිනිහා තේරීමේ ඒ භූගෝලීය හෝ ඒ කලාපේ ගමේ ප්‍රශ්න ලොකුවටම සාධකයක් වුණේ නැහැ කියලා තමයි පේන්නේ. මොකද ඒ ප්‍රදේශ විශාල වශයෙන් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරපු නිසා. මොකද ජාතික ජනබලවේගයේ ගෙනාපුම තර්කය තමයි ප්‍රධාන මධ්‍යම රජයේ තියෙන්නේ 3/2ක බලයක් තියෙන පාර්ලිමේන්තුවක් තියෙනවා. විධායක ජනාධිපතිවරයා ඉන්නවා. එතකොට ඊයින් පරිබාහිර වෙනස් වූ ආකෘතියකකින් නම් දේශපාලන බලයක් නම් තියෙන්නේ ගම්මට්ටමේ. මොකද ප්‍රාදේශ සභාවට ලොකු ආදායමක් නැහැ සමහර වෙලාවකට ගෙනාපු තර්ක. එතකොට මධ්‍යම රජයේ ආධාරය අවශ්‍ය වෙනවා. එසේ නොවන එකකට බලය ගියොත් එහෙම ඒ විදිහට ප්‍රාදේශ සභාවට ප්‍රතිලාභ ලබා ගන්න බැරි වෙයි, සංවර්ධන කටයුතු කරගන්න බැරි වෙයි වගේ එකක් ප්‍රාදේශීය තලයේ ජාතික ජනබලවේගයේ සාකච්ඡාවල පවා තිබුණා. එතකොට ඒක සිංහල අයට ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ජනමාර්ගිකව වෙනස් අයට ආගමිකව වෙනස් විශේෂයෙන් නැගෙනහිරදී ඒගොල්ලන්ට අර තර්කයේ වැදගත් වුණා ප්‍රාදේශිකත්වය. ඒකේ ප්‍රාදේශිකත්වයේ ලක්ෂණය තියෙන්නේ එක්ක ජනමාර්ගිකත්වයේ හෝ ආගමිකත්වයේ නිසා මේ වෙන ඒක ප්‍රධාන ලක්ෂණයක් විදිහට ඒක හඳුනා ගන්න පුළුවන්. වතුකරේත් ඒක තිබුණා. හැබැයි සිංහල අයට ඒ ප්‍රාදේශිකත්වයේ ලක්ෂණය අර සිංහල කියන ජනමාර්ගිකත්වය තමයි. අර ප්‍රාදේශිකත්වය කියන එක ලොකුවට වැදගත් වුණ බවක් පෙනුන්නේ නැහැ. ඒකෙදි ඒක ටිකක් ඒ මැතිවරණ ක්‍රමයේ තිබ්බ එකක් අපි සිංහල බහුතර ප්‍රදේශවල විශේෂයෙන් අපි දැක්ක සමහර තැන්වල ඒ කියන්නේ විරුද්ධ පක්ෂ වලින් ඉල්ලන අපේක්ෂකයෝ ඉන්නවා. ඒගොල්ලෝ කාලයක් ඡන්දේ ඉල්ලලා ප්‍රාදේශ සභාවට පත් වෙලා හිටපු අය. හැබැයි ඒගොල්ලෝ මේ පාර කිසිසේත්ම මේ
කැන්වසින් කළේ නැහැ. ඒගොල්ලෝ මේ ඡන්දය ඉල්ලුවේ නැහැ. ඒගොල්ලෝ ලයිස්තුවේ හිටියේ. ඡන්දය ඉල්ලුවේ ඒගොල්ලන්ගේ පක්ෂවල ඊටාම නොයදගත් එතරම් දේශපාලනව කැපී නොපෙවුණු චරිත. මොකද ඒගොල්ලෝ දැනන් හිටියා මේ ප්‍රාදේශ සභාව අපි මේ කොට්ටාශය ගත්තොත් ඒ කොට්ටාශය අපි දිනන්නේ නැහැ. කොට්ටාශය දින්නොත් විතරයි ඒගොල්ලන්ට යන්න පුළුවන්. හැබැයි ලයිස්තුවෙන් හම්බ වෙන්න පුළුවන්. එතකොට කලින් බලේ හිටපු අය ලයිස්තුව පාවිච්චි කළා. ඒගොල්ලන්ට සමහරවිට ජනතාවගේ ලොකු මනාපයක් නැති වුණත් අලුත් පිරිසක් කැන්වසින් කරනවා ලයිස්තුවෙන් අරගොල්ලෝ යනවා කොහොමත් ආසනේ ජාතික ජන බලවේගය දිනනවා කියලා ඒගොල්ලෝ පූර්ව නිගමනයකට ඇවිල්ලා හිටියා. දැන් එහෙම එකකුත් තිබුණා. එතකොට සමහරවිට ලයිස්තුවෙන් පරාජිත අපේක්ෂකයින් ඉල්ලුවා නම් පරාද වෙන්න හිටපු අය යම් විදිහක ඉතාම සුළු ප්‍රමාණයක් නියෝජනයක් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් මම කියන්නේ තාම මේකට ඉක්මන් වැඩි වෙයි නිගමනයකට එන්න. නමුත් ඔයාට නිකන් මේක ඇතුළේ නිකන් මූලික අදහසක් දුන්නොත් අර ලංකාවේ දේශපාලනයේ හැසිරෙච්ච නේ අපි කියන්නේ අර කියනවා ප්‍රභූ බල සම්බන්ධතා සහිත දේශපාලනය. ඒකනේ දිගටම වැඩ කරේ. රාජපක්ෂලා වගේ දේශපාලනය හදන්නේ මෙහෙමයි. රාජපක්ෂලාගේ කඳවුරේ ප්‍රධානම හයිය තමයි ප්‍රාදේශ සභා මන්ත්‍රීලා. ඒගොල්ලෝ හරහා තමයි දිස්ත්‍රික්ක මට්ටමට හොම සම්බන්ධ වෙන්නේ. ඒ ප්‍රභූ බල දේශපාලනය යම් දෙදරීමකට හෝ සැලවීමකට ලක් වෙලා තියෙනවා කියලා පේනවද මේ දේශපාලනයේද හැසිරෙන විදිහ අනුව විශේෂයෙන් පළාත් පාලන මැතිවරණේ සහ මේ පහුගිය කාලේ තිබ්බ මේ ප්‍රතිඵල නිකන් ඔයා නිකන් උඩින් බැලුවොත් ඔයාට එහෙම එකක් හිතෙනවා. ඒකේ කාරණා දෙකක් තියෙනවා ප්‍රධාන. එකක් තමයි ඔව්. ඒ තමයි සාමාන්‍යයෙන් ග්‍රාමීය මට්ටමේ රාජපක්ෂලා අර කිව්වේ ඒ කඳවුර ගත්තොත් ඒගොල්ලන්ගේ පල්ලෙහාම ඉන්න ප්‍රාදේශ සභාව තමයි ප්‍රාදේශීය දේශපාලඥයෝ හෝ ඒගොල්ලන්ට අනුබද්ධිත දේශපාලීන පිරිස් තමයි බලවත් පිරිස වුණේ. යම් විදිහේ ග්‍රාමීය ප්‍රභූත්වය. ඒක ප්‍රභූත්වය සාම්ප්‍රදායික නොවන විදිහට දේශපාලන හරවගෙන නිවිච්ච ප්‍රභූත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ තිබ්බ එක තමයි ඒගොල්ලන්ටම වැඩ කරන්න පුළුවන් ගමේ. ලයිට් එක දාගන්න පාට ලයිට් එක දාගන්න පුළුවන්. ඒ මනුස්සයා බලේ හිටියත් නැති වුණත් එයාට ගාවට ගියාම කරගන්න පුළුවන්. ඉස්කෝලේ ළමයා දාගන්න එයා ගාවට යන්න ඕනේ. මං හිතන්නේ මේ වෙනකොට ඒගොල්ලන්ගේ බලේ ගිලිහෙමින් තියෙනවා. හැබැයි තාමත් සමහර තැන්වල ඒගොල්ලන්ට යම් යම් වැඩ කරගන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකත්වයට බැරිව සමහරවිට තාම පුළුවන්. මොකද ඒගොල්ලන්ට ආයතන ව්‍යුහ පුරුදුයි. තාම ආයතන ව්‍යුහවලින් නිලධාරීන් පුරුදුයි. ඒ වැඩ කරගන්නා මාදිලිය පුරුදුයි. බල සම්බන්ධතාවයේ තාම ඒගොල්ලෝ සමහර තැන්වල ඒ කියන්නේ සංකේතීය උඩින් ඉන්නවා. එතකොට ඒව සමහර තැන්වල පුළුවන් පොදුවේ ගත්තාම උන් ඇද වැටිලා තියෙනවා. හැබැයි අනිත් පැත්තට දැන් ජාතික ජන බලවේගය නියෝජනය කරපු ඒ කලින් හිටපු ජනතා විමුක්ති පෙරමුණගේ පක්ෂයක් ගත්තොත් ඔවුන් යම් විදියක නිර්ප්‍රභූ සමාජ ස්තරයන්ගෙන් පැන නැගිච්ච පිරිස් තමයි බහුතර වශයෙන් හිටියේ. එතකොට ඒගොල්ලෝ දැන් බලයට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝගේ පිරිස් ප්‍රාදේශීය නායකත්වයට පත් වෙමින් ඉන්නවා. අර හැදිච්ච රික්තකයට මේ පිරිස් ආදේශ වෙමින් ඉන්නවා. හැබැයි ඒකෙදි ඊළඟට අපිට බලන්න වැදගත් වෙන එක තමයි අර ගතිකයන් මේ පිරිස් අත්පත් කර ගන්නවද කියන එක. හැබැයි ඒකෙදි සමහර තැනක නිරීක්ෂණයක් තියෙනවා. අර පිරිස් යම් විදියක ප්‍රභූ නොවන පසුබිම අපු පිරිස් දැන් දේශපාලනයේ තීරණාත්මකව ග්‍රාමීය වැදගත් චරිත බවට පත් වෙන්න නියමිතයි. ඔවුන් කෙසේ හැසිරෙයිද කියන එක මම හිතන්නේ ඊළඟ අවුරුද්ද හෝ ඒ වගේ කාල අවුරුදු දෙක තුන අපිට බලා ගන්න තියෙන කාරණයක්. එතකොට අනිත් පැත්තට අර ග්‍රාමීය දේශපාලනයේ සමහරවිට ඒගොල්ලෝ අර ඡන්ද ඉල්ලපු මේ ප්‍රාදේශීය දේශපාලඥයන් නොවුනත් බලවත්ව හිටපු අර ඒ අපි කියන්නේ කල්ලිවාදයක් තිබුණානේ. ඒ සමහර චරිත මේ වෙනකොට අර ඒ පොදු අර කලින් කිව්වා වගේ පක්ෂ සීසී කඩ අර පොල්මල පොලේ ගහුවා වගේ විසිරුණා වගේම අර චරිතත් විසිරලා තියෙනවා. ඒ චරිතත් නැවත වටේකින් ගමේ බලවත් සාමාන්‍ය පිළිගැනීමක් තියෙන චරිත. ඔවුන්ට කිසියම් සාධනීය මැදිහත්වීමක් කරන්න පුළුවන් නම් ජාතික ජන බලවේගයට ඔවුනුත් ලං වෙමින් ඉන්නවා. ඒකට ඔවුනුත් අලුත් ජාතික ජන බලවේගය අර නිර්ප්‍රභූ ස්තරයත් එක්ක හැදෙන අලුත් ඔවුන්ට නියෝජනය හම්බුණාද නැද්ද කියන එක නෙමෙයි. නමුත් ඒ ස්තරයක් බවට පත් වෙමින් ඉන්නවා. ඒකට ඒ ස්තරයේ කොයි විදිහකට පරිණාමය වේද, ඔවුන් මොන විදිහක බල සම්බන්ධතාවයක් නිරූපණය කරයිද, ඔවුන් විසින් කවර භූමිකාවක් ග්‍රාමීය දේශපාලනය කරයිද, පරණ එක නැවත ප්‍රතිනිෂ්පාදනය කරයිද, නැත්නම් අලුත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙයිද, මේ දෙක අතර හැදෙන සුසම්බන්ධය මොකක් වෙයිද කියන එක මම හිතන්නේ ඊළඟ කාලය තුල බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේක ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරයේ අනාගත හැඩය තීරණය වීමේ මම හිතන්නේ ග්‍රාමීය මට්ටමේ ලොකු දෙයක් වෙයි. ජාතික තලයේ එසේ වුණා හෝ නොවුණා. ඒ කියන්නේ අවසාන කතාව නිර්ප්‍රභූ කියන එක වෙනුවට සමහරලාට මේ ප්‍රභූ වෙනුවට වෙන ප්‍රභූ එකක් හැදිලා නවතින්න පුළුවන් මේ කියන විදිහ. පුළුවන් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක මුදල් හෝ වෙන්න පුළුවන්. හැබැයි බලය කියන්නේ ප්‍රභූත්වය. ඒක කොහොමද වැඩ කරන්නේ සහ ඒක කොහොම පරිණාමය වේද ඉවෝල්ව් වේද කියන එක අපිට බලන්න තියෙන අනාගතේ.